ඒ වගේම අපි ආණ්ඩුවක් විදියට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඊයේම දින 3ක අපි ශෝක කාලයක් ප්‍රකාශ කළා තිබෙනවා. විශේෂයෙන්ම කියන්න කැමති අගමැතිතුමගේ කතාවෙත් ඒ වගේම ගරු ජනාධිපතිතුමාගේ ඒ පිළිබඳ නිකුත් කරපු නිවේදනයේ සාරාංශයේත් මුළු සාරය ගත්තොත් ඇය ඇත්තටම මේ යුගයක ආත්මය ජාතික වශයෙන් වැදගත් කාරණා දෙකක් ගැන කතා කරන්න. පළවෙනි කරුණ අද දිනේදී ගරු කතානායකතුමාත් අගමැතිතුමියත් විපක්ෂ නායකතුමාත් සමස්ත පාර්ලිමේන්තුවත් ආචාර්ය නන්දාමාණී මැතිණියගේ අභාවය පිළිබඳව මම හිතන්නේ අපි ජාතියක් විදියට ශෝකය ප්‍රකාශ කළා. ඒ වගේම අපි ආණ්ඩුවක් විදියට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඊයේම දින 3ක අපි ශෝක කාලයක් ප්‍රකාශ කළා තිබෙනවා. විශේෂයෙන්ම කියන්න කැමති අගමැතිතුමගේ කතාවෙත් ඒ වගේම ගරු ජනාධිපතිතුමාගේ ඒ පිළිබඳ නිකුත් කරපු නිවේදනයේ සාරාංශයේත් මුළු සාරය ගත්තොත් ඇය ඇත්තටම මේ යුගයක ආත්මය මිනිසුන්ගේ අර සාමාන්‍යයෙන් කියනවා මේ soul of an epoch කිය. එක යුගයක ආත්මය නියෝජනය කරපු කෙනෙක්. ඒකේ හැම දෙයක් මේක එක පැත්තකට බර වෙච්ච එකක් නෙමෙයි. ජගමැතිතුමී ප්‍රකාශ කළා වගේම ඇය සමත් වුණා සංගීතය පැත්තෙනුත් ඊටාම විශාල දියුණුවක් ඒ වගේම විශාල මඟ පෙන්වීමක් අපේ සංගීතය 48න් පස්සේ දියුණු වෙච්ච එකක් වැඩිපුර තිබෙන්නේ. විශේෂයෙන්ම මේ සිංහල ස්වභාවිත සංගීතය කියලා අපේ සංගීතඥයන් හඳුන්වන. ඒ පැත්තෙනුත් ඇය ඇත්තටම සදාතනික සලකුණක් ලැබුවා. ඒ වගේම තමයි කලාකරුවෙක් කියන කෙනෙක් හුදු වචනයක් විතරක් නෙමෙයි හුදු හඬක් විතරක් නෙමෙයි මිනිස්සෙක් විදියටත් අය සැලකිය යුතු කලාකරුවෙක් කොහොමද ජීවිත යාත්‍රාවේ ජනතාවට බලපෑමක් ආදර්ශයක් වෙන විදියට. දැන් අපිට AI voice එකට වඩා නන්දාමානීය වැදගත් වෙන්නේ ඇයි? එය හඬක් පමණක් නෙමෙයි එය සහ මුලින්ම ජනතාවට විශාල සදාචාරමය බලපෑමක් ඇති කරපු ජීවිතයක්. ඒ නිසා ඒ පැත්තෙනුත් අපිට තිබෙනවා ඇගීම. ඒ වගේම එතුමියගේ සංගීත ක්ෂේත්‍රය හැම පැත්තටමත් විහිදුණා. ඒක උදාහරණයක් විතර ගත්තොත් ඒක විවිධ ළමයි ගැන හැම දෙයක් ගැනම මම දන්නවා එතුමිය ඊටාම විශිෂ්ට මේ CD එකක් කළා මේ විශේෂයෙන්ම අපේ රටේ ඊටාමත්ම වැදගත් කවියන්ගේ කවි යොදාගෙන අය කළා මේකක් හිඳුරියකගේ විලාපේ. ඒතර ඒකේ ගත්තට පස්සේ ඊටාම විශේෂ දෙයක් ඇත්තටම මම හිතන්නේ කවි කියවලා තිබුණු ප්‍රමාණය වගේ දසදහස් ගුණයක් මිනිස්සු ඒ කවි වලින් ඉගෙන ගත්තා. ඒ කවියා ගායනා කරාට පස්සේ සංගීතය මුසු කරලා එතුමියගේ රන් ස්වරයෙන් මම හිතනවා විශාල වශයෙන් ඒක මේ ජනගත වුණා. ඒ වගේම මම හිතනවා අය ගැහණියක් විදියට පෙන්නපු මහා දවන්ත පෞරුෂයකුත් තිබෙනවා. කිසිම දෙයකින් යට වෙන්නේ නැතුව ජීවිතේ අද එතුමිය අගය කරාට මම හිතන්නේ මීට අවුරුදු 40කට 50කට 60කට කලින් මේ අගයි මෙලෙසම තිබුණා කියලා. ඒ නිසා එතුමිය ගැහණියක් විදියට අම්මා කෙනෙක් විදියට පෙන්නපු මහා දවන්ත පෞරුෂයකුත් තිබෙනවා. ඒකත් මම හිතනවා අපි මෙතන මතු කරන්න ඕනේ කියලා.